පිටි අනලා පෑන්කේක් එකින් එක හදලා රෝල්ස් හදාගන්න ගිහාම ටිකක් වෙලා යනවනේ. ඉතින් මං අද ඔයාලට අරන් ආවේ මුකුත්ම කරන්න නැතුව රෝල්ස් හදාගන්න පුළුවන් ෂෝට් කට් විදියක්. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි රෝල්ස් ටික හදාගන්න කලින් මාළු පිරවුම හදාගමු. ඒකට මම භාජනයක් ලිපේ තියලා ඒකට පොල්තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. මේ පොල්තෙල් ටික රත් වුණාට පස්සේ අපි මුලින්ම මේකට තලාගත්තු සුදු ලුණු බික් දෙකක් ඒ වගේම තලාගත්තු ඉඟුරු අඟලක විතර කෑල්ලක් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගමු. තප්පර 30ක් විතර. දැන් ටෙම්පරාදු කරගෙන හොඳට කපාගත්තු ලුණු ගෙඩි භාගයක් අපි මේකට එකතු කරගන්නවා. මේකත් තව තප්පර 15ක් විතර ටෙම්පරාදු කරගමු. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තමයි තියාගන්න ඕනේ. ඊළඟට අපි මේකට රම්පෙ සහ කරපිංචා ස්වල්පයක් එකතු කරගමු. ලංකාවේ අපේ කෑම වලට නැතුවම බැරි අමුද්‍රව්‍යයක් නේ. ඉතින් මං මෙතනදී අරන් තියෙන්නේ නම් වේලගත්තු ඒවා. ඒ මට හොයාගන්න නැති නිසා. ඊළඟට මම මේකට ඉදුණු මිරිස් කඩලක් එකතු කරගන්නවා. මේ වෙනුවට අමු මිරිස් එකතු කරගන්නත් පුළුවන්. තප්පර 10ක් විතර ටෙම්පරාදු කරගෙන මම මේකට කුරුඳු, එනසාල් සහ කරාබු නැටි එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට සැමන් ටික එකතු කරගමු. මෙන්න මේ වගේ චූටි වෙන්න මම පොඩි කරගෙන තමයි එකතු කරගන්නේ, කටු ඉවත් කරගෙන. දැන් මේ සැමන් ටික විනාඩියක් විතර හොඳට ටෙම්පරාදු කරගමු. ඊළඟට අපි කෑලි මිරිස් ටික එකතු කරගමු. මේ කෑලි මිරිස් එකතු කරගනිද්දී ඔයාලා සැර අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගන්න. ඊළඟට කහ තේ හැඳි කාලයි ගම්බිරිස් අවශ්‍ය ප්‍රමාණයටයි එකතු කරගමු. දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගෙන ටෙම්පරාදු කරගමු. ඊළඟට ඉතින් රසායන ලුණුත් එකතු කරගෙන අපි මේකට තඹගත්තු අල ටික එකතු කරගමු. මේ අල ටික එකතු කරගෙන මම මෙන්න මේ වගේ හැන්දෙන්ම මේ ටික තලා ගන්නවා. මොකද අපි හදාගන්න රෝල්ස් වලට මේක එකම පේස්ට් එකක් වගේ තියෙන්න ඕනේ. ඉතින් රස්නෙන්ම මේ වැඩේ කරගත්තාම ගොඩාක් ලේසි. මේ විදිහට තමයි රෝල් එකේ ෆිලිං එක අපි හදාගන්නේ. මං කලින් කිව්වා වගේම මේ රෝල් එක අපි හදාගන්නේ ෂෝට් කට් විදියකට. ඉතින් අපි මේකට යූස් කරන්නේ පාන් පෙති. අපි බලමු කොහොමද මේකෙන් හදාගන්නේ කියලා. මුලින්ම මම පාන් පෙති අරගෙන මෙන්න මේ විදියට වටේ තියෙන දුඹුරු පාට කොටස කපලා ඉවත් කරගන්නවා. ගොඩක් අයිනට වෙන්නම කපා ගන්න. මොකද පාන් පෙත්ත අපිට ටිකක් ඉතුරු කරගන්න ඕන නිසා හොඳට. මේ විදියට ඔක්කොම පාන් පෙති වල අපි වාටිය කපා ගමු. මේ විදියට කපාගත්තු වාටි ටික විසික් කරන්න නම් එපා. මේවා අපිට එකතු කරගෙන පාන් කුඩු හදාගන්න පුළුවන්. හරිම ලේසියෙන්ම ඔක්කොම ටික කපාගත්තට පස්සේ අපි එක පාන් පෙත්තක් අරගෙන මෙන්න මේ වගේ රෝලින් පින් එකෙන් හොඳට තුනී කරගන්න ඕනේ මේ පාන් පෙත්ත. මේ විදියට අත හොඳට බර කරලා තුනී කරගමු. එතකොට මේ වගේ මේ පාන් පෙත්ත හොඳට දිග ඇරෙනවා. මේ විදියටම අනිත් පාන් පෙති ටිකත් අපි තුනී කරගෙන ලෑස්ති කරගමු. දැන් මේ මාළු පිරවුම අරගෙන ඒකට අපි කලින් දාගත්තු රම්පේ, එනසාල්, කරාබු නැටි වගේ දේවල් අයින් කරගමු. මේ විදියට ලෑස්ති කරගෙන දැන් අපි රෝල්ස් ටික හදාගමු. මුලින්ම අපි තලාගත්තු පාන් පෙත්තක් මෙහෙම තියාගෙන මාළු පිරවුම අවශ්‍ය ප්‍රමාණයට දාගමු. සාමාන්‍යයෙන් මේ සැඳි එකමාරක් විතර දැම්මොත් ප්‍රමාණවත්. ගොඩාක්ම දාගන්න එපා. එහෙම වුණොත් එහෙම මේක අපිට හරියට ඔතා ගන්න බැරි වෙනවා. දැන් ඊළඟට අපි මෙන්න මේ වගේ ඇඟිලි වලින් ෂේප් එක හදාගමු මේ මාළු පිරවුමේ. එතකොට අපිට ලේසියෙන්ම රෝල් එකේ හැඩය හදාගන්න පුළුවන්. ඊළඟට අපි මෙහෙම පාන් පෙත්තේ වටේට වතුර ටිකක් ගාගමු. එතකොට මේක හොඳට තදට හිටිනවා. දැන් මෙන්න මේ වගේ සාමාන්‍ය විදියටම අපි මේක නවාගමු. හැම වෙලාවෙම රෝල් එක නවාගatti හොඳට තද කර කර නවා ගන්න. ඇතුලේ හිඩසක් තියෙන්නේ නැති වෙන්න. එතකොට තමයි අපිට ලස්සනට නීට් එකට මේක හදාගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය නම් කෙලවරට වතුර ටිකක් ආයමත් ගාගන්න.
ඊළඟට අපි කොන් දෙකත් මෙන්න මේ වගේ හොඳට සීල් කරගමු. මේ විදියට අපි ඔක්කොම රෝල්ස් ටික හදාගමු. ඊළඟට අපිට තියෙන්නේ මේ රෝල් එක දවට ගන්න. ඒකට මම මුලින්ම බිත්තරයක් මේ විදියට කඩාගෙන ඒක ගෑරප්පුවකින් හොඳට බීට් කරගන්නවා. දැන් අපි මේ හදාගත්තු රෝල්ස් එකින් එක බිත්තරවල සහ පාන් කුඩුවල හොඳට දවට ගමු. දැන් මේ විදියට හදාගත්තු රෝල්ස් අපිට පුළුවන් සති 2ක් විතර වුණත් ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න. ඊළඟට අපි මේ රෝල්ස් ටික බැදගමු. අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගෙන. මෙතනදී අපිට ගැඹුරු තෙල් අවශ්‍ය වෙන්නෙම නැහැ. විශේෂම දේ තමයි මේ රෝල් එක බැදගන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඒ නිසා ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් ඉක්මනටම කර වෙනවා. හරිම පුංචි වෙලාවකින් මේ රෝල්ස් ටික අපිට හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉතින් ගොඩක් ලේසියෙන් ෂෝට් කට් විදියකට අපි හදාගත්තු ෆිෂ් රෝල් ටික. හොඳ ක්‍රිස්පි ගතියට ගොඩාක් රසට තියෙනවා. ඉතින් මේ විදියට හදලම බලන්නකෝ. තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.